ප්‍රශ්නයක් ආවම ඉක්මනින් තීරණ ගන්න යන්න එපා. ඇයි මම එහෙම කියන්නේ? ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා. කෙනෙක්ට රැකියාව නැති වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ආදරය හිමි වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට විභාග වලින් අසමත් වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ජීවිතේට එන්න පුළුවන්. අන්නේ වෙලාවට අපේ හිත කියනවා හැමදේම ඉවරයි. ඒත් ඇත්තටම එහෙමද? නෑ. එහෙම නැහැ. ඒ මොහොතේ ගන්න ඉක්මන් තීරණයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. කේන්තියෙන් කතා කරන වචනයක් සම්බන්ධතාවයක් අවසන් කරන තීරණයක්. නැත්නම් ජීවිතය අත්හරින අදහසක්. මේ හැමදේම ඇති වෙන්නේ తాවකාලික හැඟීම් නිසා. මතක තියාගන්න. හැඟීම් తాවකාලිකයි, නමුත් තීරණවල ප්‍රතිඵල දිගු කාලීනයි. ඒ නිසා ප්‍රශ්නයක් ආවම විනාඩි කිහිපයක් නිහඬ වෙන්න. ගැඹුරින් හුස්මක් ගන්න. හිත නිවෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ තමයි තීරණයක් ගන්න ඕනේ. ජීවිතේ ඉදිරියට යන්න නම් අතීතයේ වැරදි අමතක කරන්න ඕනේ. අද තියෙන තත්ත්වය පිළිගන්න ඕනේ. අනිවාර්යෙන්. හෙට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මතක තියාගන්න, ඔයාගේ අද වේදනාව හෙට ඔයාගේ ශක්තිය වෙන්න පුළුවන්. අද වැටුණා කියලා හෙටත් වැටේ කියලා නීතියක් නැහැ. හැම ඉර බැසීමකටම පස්සේ අලුත් ඉරක් උදා වෙනවා. අපේ ජීවිතත් ඒ වගේමයි. ඔයාට තවමත් අලුත් අවස්ථාවක් තියෙනවා. අද මේ වීඩියෝ එක බලන ඔයාට මම එක දෙයක් කියන්න කැමතියි. අද දවසේ බැරි වුණොත් හෙට දවස අනිවාර්යෙන් ඔබට පුළුවන්. ඒ නිසා ඔබ ගැන විශ්වාස කරන්න. ඔබේ සිහින බලාපොරොත්තු අතරින්න එපා. ඔබේ ජීවිතය වටිනා එකක්. ඉතින් ඔබ මේ ලෝකෙට අවශ්‍ය කෙනෙක්. අනිවාර්යෙන්. ඔබ අද අඬනවා ඇති. ඒත් හෙට ඔබ hina වෙයි. ඒ දවස එනකම් නවතින්න එපා. ඉදිරියටම යන්න. අද දවසේ ඔබ ගන්න හොඳම තීරණය මම අත්හරින්නේ නැහැ කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ශක්තියක් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. නැවත හමුවෙමු ඔබේ හිතට නිදහස කෙනෙන තවත් පණිවිඩයක් සමග. ස්තුතියි.